කොයිසද නං යන් කොයි එල්ලගෙන කරගෙන කොයිද අපි යනවා නාන්ද නාන්ඩ නාන්ඩ මෙච්චර මාරෙන් යන්නේ ට්‍රොලියක් තිබ්බනම් මේ ටික දාගෙන ඇඳගෙන යන්න ඉතින් ටෝලිය ගෙදර එකයි කොහෙන් මොකන්නේ ඇලෙක්සැන්ඩ්‍රියා ස්ප්‍රින්ග් Alexander Spring Alexander Spring anniversary celebration starts here අල්පට රස්නේ හවස වහින්ද උස්සන් යන එක තමයි අමාරු ඕනනම් ඊළඟ පාර ඔයාට වාහනේ අරන් යන්න පුළුවන් ලෝඩින් ඒරියා එකේ මොකද මෙතෙන්ටනේ ඔය පොඩ්ඩ අඩු කරගන්න අර එහා පැත්තකින් යන්න today special මොනවාද හොඳ කිහෙල් ගහේ කිහෙල් පොල් යාරින්න බලන්න ඒ තියෙනවා අල දෙන චිකන් එක දෙන සම්බෝල් බලන්න ලස්සන බත් එක දිගාරිනකොට සුවඳයිනේ traditional ශ්‍රී ලංකන් බත් එකක් කනවා ගෙදර කෙසෙල් කොලේ පළවෙනි වතාවට නේ අපි මෙච්චර කල් කඩෙන් අරගෙනනේ කෙසෙල් කොල මේ පාර අපි කෙහෙල් පැලයක්ම ගත්තා කෙහෙල් කොල ගන්නව කාලත් බලන්නකො මොකද සීන් එක හොඳට නාලා පීනලා වගේ වෙලාවට කෙසෙල් කොලේ බත් එකක් කියන්නේ Really nice. ගෙදර පත් එකට ගහන්න එකක් නේ. Kosong boleh berapa? Ada rahai. මොනගින්ද තේක ගන්න කාලෙන් තේතේ පාර ගහන තේතේ සම්පූර්ණයෙන් ඇමරිකන් ස්ටයිල් එකට ප්‍රතිවිරුද්ධව තමයි වැඩේ යන්නේ දැන් නේද කෙසෙල් කොලේ බත් කාලා තේ එකක් ගහනවා මෙහෙ මිනිස්සු බාබකියු ගහනවා නේද මේ මිනිස්සු කඩේ තියෙන අර කල් පැනපු හොට් ඩොග් බනිස් අරගෙන පස්සේ කල් පැනපු හොට් ඩොග් එකක් එකකට දාලා කනවා ඉතින් උඩින් මස්ටර්ඩ් දාලා උඩින් තක්කාලි සෝස් දාලා කනවා ඊට පස්සේ තඩි වෙනවා කියලා හෙල්දිත් නෑ රහත් නෑ ඉතින් නේද ඒක ඇමරිකන් ස්ටයිල් කියන කනවා අපේ ශ්‍රී ලංකන් ස්ටයිල් එක ඊට වඩා හෙල්දි රහයි මාතින්ම හොඳයි හැබැයි ඉතින් එහෙම කියලා
උදේ රෑ පැල් බැඳගෙන උයන්න කියලා එහෙම බෑ. කියන්න ඔව්. නෑ. තුන් වේලටම බත් ගන්න නෑ ඉතින් ලංකාවේ. ඒකනේ කන්න ප්‍රශ්නේ. බෑ ඉතින් අපිටත්. දේටත් වෙලා රෑටත් වෙලා දවල්ටත් වෙලා තුන් වේලටම බත් ගන්නත් බෑ ඉතින්. අපි ෆියුෂන් මං හිතන්නේ. ඔව්. يعني අපි ඇමරිකන්ම කන්නෙත් නෑ. අපි යුරෝපියන්ම කන්නෙත් නෑ. ඔක්කොම එකතු කරලා එක එක විදියට කන චයිනීස්. ඔක්කොම දේවල් හොඳ ඒවා ටික විතරක් කරගෙන. I think so. එහෙම වෙනවා. කොහොමද වගේ දැන් ඇනිවර්සරි එක යන්න කොහොමද? සුපිරියට. අවුරුදු 5 වගේම යනවා නේද ඇනිවර්සරියක් නිකන්. ඊට පස්සේ ඉතින් ඒ ජර්නි එක ඉවර වුණාම අපි ස්පා එකට ගියා. දවස රිලැක්ස් එකේ ගත කරා. ඊට පස්සේ මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකකුත් අපි කරා අපේ අවුරුදු 5 සමරන්න. ටීඑම් ජයරත්නගේ මේ සින්දුව අපි දෙන්න පුදුමාකාර විදිහට ආස කරන සින්දුවක්. ටීඑම් ඇමරිකාවට ආපු වෙලාවේ මේ සින්දුව ලයිව් ආන්නත් අපිට ඔපචුනිටි එක හම්බුණා. ඉතින් මේ සින්දුව අහන හැම වෙලාවකම අපි දෙන්න මුලින්ම හම්බු වෙච්ච දවසට අපි දෙන්න මැරි කරපු දවසට අපේ මතකයන් අරගෙන යනවා. ඉතින් ඔයාලට බලා ගන්න ඕන නම් ඇමරිකාවේ කොහොමද වෙඩින් එකක් කරන්න කියලා අපේ ආදර කතා ප්ලේලිස්ට් එක බලන්න. ඒකෙන් ඔයාලට ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙලා channel එක subscribe කරලා bell icon එකත් click කරලා ඊළඟ වීඩියෝ එක වෙනකන් බලාගෙන ඉන්න. Thank you.